ආයි යාළුවනේ සුබ දවසක්. කොහොමද ඔයාලට? දැන් මම හදන්න යන්නේ පෆ් පේස්ට්‍රි. බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ අරන් තියෙන ෂීට් එක ගත්තේ කාඩෙන්. ඒ කියන්නේ මේ හදපු ෂීට් తీනව ගන්න වෙනම මම එහෙම අරන් තමයි මේක මේ අද හදන්නේ. මේ පේන විදිහට ෂීට් එක තුනී කර ගන්න ඕන. අපි ඇලෙනවට යටට පිටි ටිකක් ගහ ගන්න ඕන. මොකද නැත්තම් ෂීට් එක ඩෙස් එකේ ඇලෙනවා වගේද අතට හොඳට පිටි ටිකක් ගහගෙන තමයි ෂීට් එක හොඳට තුනී කර ගන්න ඕන. මේ පේන විදිහට හොඳට පිටියක් ගහලා තුනී කර ගන්න ඕන. උඩට පිටියක් ගහ ගන්න ඕන නැත්තම් ෂීට් එක ඇලෙන්න බලනවා. ගොඩක් තුනී කර ගන්න එපා. එතකොට පෆ් පේස්ට් එක නම් පෆ් වෙන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම ওই විදිහට කරගෙන අපි මේක දෙකට ගානට නිම්මට කපා ගන්න ඕන. මම නම් මේකට කපා ගන්න වෙනම කොටුවක් කපාගෙන තියෙනවා. මට ඒක ප්‍රමාණය නම් අද මතක නැහැ. ඒ ප්‍රමාණයට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක තියලා මැනලා තමයි මේ පෆ් පේස්ට්‍රි ගානට කපා ගන්න ඕන. මේ තින්නේ කපා ගත්තාම පස්සේ ඊට පස්සේ ආයෙ මේක මේ වගේ තියලා ආයෙ කොටුවට කපා ගන්න ඕන. මේ ප්‍රමාණයට මම නම් අද පීයේ පාවිච්චි ගන්නේ මේ පීයේ නෙමෙයි වෙනම තියෙනවා අපිට මේක කපා ගන්න වෙනම උපකරණයක්. ඒක තමයි පාවිච්චි කරන්න ඕන. මම නම් අද මම නැති හින්දා මම පීයේයි කාඩ්බෝඩ් එක තමයි ගන්න. මම පාවිච්චි කරේ මේ ටික. මේකට වෙනම තියෙනවා ගන්න කඩවල වල මේ පෆ් පේස්ට්‍රි කපන වෙනම උපකරණ. ඔයාලා පුළුවන් මේකේ කපා ගන්න ගන්න ලස්සනට ඊට කරගන්න පුළුවන්. මොන ටිකක් අද කිනාලා වගේ ඉන්න ගණන් ගන්න එපා. මේ විදිහට කපාගෙන මේව ගානට කපාගෙන ඉන්න ඕන. මේම තියාගත්තී මේකින් යට කින්කට උඩට මේ පාන් පිටියක් දාගන්න නැත්නම් ඇලෙනවා. ඊට පස්සේ අපි මේව අපි හදාගත්ත පේස්ට් එක තියාගන්න ඕන උඩින්. තියාගෙන මේ වගේ එග් වොෂ් එක ගා ගන්න ඕන. මොකද පෆ් පේස්ට්‍රි එකට අලවද්දී නැත්නම් ඇලෙන්නේ නැහැ. ඉතින් මේ හොඳට දෙපැත්ත ගා ගන්න හොඳට. හරි තමයි පෆ් පේස්ට්‍රිය දෙකට නමලා අවන් එකට දාන්න කලින් ඒක පෆ් පේස්ට්‍රිය උඩුත් එග් යොක් ටිකක් ගා ගන්න. දැන් පේන විදිහට මේ වගේ නමා ගන්න. උඩත් තද කරන්න එපා. එතකොට පේස්ට් එක පෆ් වෙන්නේ. පෆ් වෙන ගතිය අඩු වෙනවා. තද කරාම නිකන් ලාවට තියන්න. ගොඩක් තද කරන්න එපා ඇඟිලි වලින්. තව පේස්ට් වර්ග එක එක ක්‍රමයකට හදනවා. අද නම් මම හදන්නේ ත්‍රිකෝණ විදිහට. තව ඔයගොල්ලෝ නම් මේක ත්‍රිකෝණාස් විදිහට හදා ගන්නත් පුළුවන්. තව එක එක වර්ග තියෙනවා. අද හදන්නේ නම් ත්‍රිකෝණ. ඔයගොල්ලන්ට මේක ඇතුළට කැමති කරි එකක් දාගන්න පුළුවන්. මම නම් අද නම් තියෙන්නේ අල කරි එකක්. ඊට පස්සේ මේක අපන් එකේ විනාඩි 35ක් 40ක් ප්‍රමාණයට දාගන්න ඕන. සෙල්සියස් 180 වගේ ප්‍රමාණයට. අද මම ගින්ගෙන අඹ වීඩින් වලට තේරුණා කියලා මම හිතනවා. මගේ අඩුපාඩු තියෙනවා කියලා මම දන්නවා. මේ මම තව හදාගෙන ඩෙවලොප් කරගන්න බලනවා මම කරන වීඩියෝ එක. ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක අද රස විඳිනම් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ෆලෝ කරන්න. අනිත් අයටත් බලන්න මේක ෂෙයා කරන්න. මට මගේ channel එක කරගෙන උදව් කරන්න. හරි අද මෙතන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බායි ඔක්කොටම.